අද අපි හදන්න යන්නේ අඹ කරි එකක්. ඒකට අඹ ගෙඩි මං 7ක් විතර හොඳට හොදලා කපලා ගත්තා. ඒක අයින් කරලා ඉවර වෙලා දැන් මැටි වන්දල් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා ඒක රත් වෙනකන් ඉඳලා මම ඉස්සරම උළු වහල් ටිකක් දාගත්තා. උළු වහල් දාලා ඉවර වෙලා ඊට පස්සේ කපාගත්ත ලූණු, කරපිංචා, කුණු පුතු කෑලි 3-4ක් දාගත්තා. මං කොච්චි ටිකකුත් දාගත්ත කපලා ඉවරලා. තෙලට මං ඊට පස්සේ අමුතුණු පහ දානවා. අමුතුණු පහ මං දානවා හැඳි මේස හැඳි 2ක් විතර. ඊට පස්සේ මිරිස් කුඩු දානවා. මිරිස් කුඩු මේස හැඳි 3ක් විතර දාගත්ත මං. කහ ටික දාලා ඉවරලා මිරිස් තුන පහ ටික ඔක්කොම කලවම් කරලා අපි බෙදෙන්න අරිනවා. ඕගොල්ලෝ මගේ Facebook page එක follow කරලා නැත්නම් ඒක follow කරගෙන යන්න. ඊට පස්සේ මම දානවා ඒ තෙල් එකටම සීනි. සීනි ටික වැඩිපුර දාගන්නවා මම මොකද අඹ ගෙඩි 7-8ක් තියෙන නිසා. ඊට පස්සේ අඹ ටික දානවා. අඹ ටිකට කලින් සීනි දාන්නේ. එතකොට අඹ වලට හොඳට සීනි උරා ගන්නවා. ඒක නිසා තමයි අපි තෙලටම සීනි ටික දාන්නේ. දැන් අඹ ටික එහෙම ඒ මිශ්‍රණයට දාලා ඉවර වෙලා දැන් ලුණු දා ගන්නවා මං. අවශ්‍ය පරිදි ඔයගොල්ලෝ ලුණු එකතු කරගන්න. මම මේකේ යටින්ම මගේ YouTube channel එකේ link එකක් දානවා. ඔයගොල්ලෝ ඒක subscribe කරගෙන යන්න. විනාඩි 25කට විතර පස්සේ මම බැලුවේ අඹක හොඳට තැම්බිලා ලුණු ඔක්කොම ඇති. දැන් අපි බලමු රස. ඔයගොල්ලෝ ගෙරදි මේ විදිහට හදලා බලන්න අඹ වෑංජනයක් හරිම රසයි. මේක බලලා ඉවරලා ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාගෙන යන්න.